හායි ළමයි කොහොමද ඉතින් මම අද අපි වීඩියෝ එකකින් ගෙනාවා ඔයාලට කෑමක් හදන විදිය තමයි මේ කෑම එක නඳන ගොඩක් දුරට මේ කුනාෆා කියලා තමයි මේක අපි අරාබියෙන් අඳුනගන්නේ. එතකොට මේ කෑම එක හදනකොට කුනාෆා කියන දේ හරියටම හරි දේ අපිට ලංකාවේ නැතුව ඇති කියලා මට හිතෙනවා. ගිහිල්ලා හොයලා බලන්න ඕන. ඒතර අපිට මේ දේ හදනවා නම් කුනාෆා කියන්නේ කේක් වගේ જાතියක්. ඒක අපි හදනවා නම් කුනාෆා කියන එක වෙනම තියෙනවා මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඒතර ඒක අපිට හදාගන්න ඕන නම් මේ දේවල් නැති වුණොත් මෙන්න මේ වගේ පාන් පෙති රෝස් පාන් ඒ වගේ දෙයක් අපිට අරගෙන මේ වගේ බෙන්ඩරේට අපිට බෙන්ඩර් කරගන්න පුළුවන්. ඔයාලා මගේ YouTube channel එකේ බලන්න කුනාෆා කියලා මම කේක් හදලා තියෙනවා. කෑම එක හදලා තියෙනවා. ඒකේ ඒ හදන කුනාෆා එක තමයි මම අද මේ පාන් වලින් හදාගන්නේ. මගේ වීඩියෝ එකේ බලන්නකෝ තියෙනවා කුනාෆා මම හදලා තියෙනවා. ඒ කුනාෆා එක තමයි මම මේ පාන් වලින් හදලා ඔයාලට පෙන්නන්නේ. ඒතර මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි පාන් අරගමු. පාන් වලට රෝස් පාන් වලත් ප්‍රශ්නයක් නැහැ. අරගෙන අපි මේ වගේ බෙන්ඩර් එකට දාලා හොඳට බෙන්ඩර් කරගමු. ඔන්න බලාගන්න මම දැන් මේ පාන් කුඩු කරගත්තා තමයි මම මේ එකතු කරගෙන තියන්නේ. ඔන්න විදිහට මට අවශ්‍ය ප්‍රමාණයට මම අරගෙන පාන් මේ විදිහට බෙන්ඩරෙන් මම කුඩු කරගත්තා. ඔන්න බලාගන්න ඊට පස්සේ මම මේ වගේ පොඩි භාජනයක් කරගත්තා. මේ oven එකට දාන්න පුළුවන් එකක්. මම මේක හදන්නේ oven එකේ හදන්න පුළුවන් එක ලිපින් හදන්න පුළුවන් වර්ග දෙකක් මම හදන විදිය පෙන්නන්නේ. ඒතර මේ පොඩි කැටි ඇවිල්ලා මම අරගත්තේ oven එකට. ඒකට මම බටර් එකතු කරගෙන තියෙනවා. ඒතර මේ තියෙන බටර් තමයි. මේ බටර් වලින් තමයි මේක හදන්න ඕන. ඒතර මම මේකෙන් අරගන්නවා පිටි කරගත්තු බෙන්ඩර් කරගත්තු පාන් අරගන්නවා පාන් කුඩු. ඒතර මම ඒකට එකතු කරගන්නවා සීනිත් එකතු. සීනි කුඩු කරපුවා ගන්න ඕන. සීනි ඇට නෙමෙයි. සීනි කුඩු කරගත්තු ඒවා. ඊට පස්සේ මම මේක දැන් හොඳට කවලම් කරගන්නවා. ඔන්න බලාගන්න මම දැන් මේක අනාගත්තා. ඔන්න ඔයාලට පේනවා ඇති. හොඳට මම දැන් මේ ටික අනාගෙන තියෙන්නේ. මම ඒකෙන් දැන් මේකට එකතු කරගන්නවා භාගයක් ඔක්කොම නෙමෙයි. භාගයක් මම එකතු කරගන්නවා. හොඳට අපි ඒකල මේක අතෙන් හොඳට තද කරගන්න ඕන මෙන්න මේ විදිහට. බලන්න. ඒතුණ මම දැන් මේකට මම මේ කිස්තා වලින් අදපු මේ වීඩියෝ එකක් මගේ ওই වීඩියෝ එකෙම තියෙනවා. මේ වීඩියෝ එක ඉස්සරහම බලන්න දාලා තියෙනවා. මම හදාගත්තු කිස්තා වීඩියෝ එකක් වෙනම තියෙනවා. ඒ විදිහට අපි මේක හදාගන්නවා. කිස්තා එක හදාගන්නවා. ඒ හදාගත්තු කිස්තා එකෙන් තමයි අපි මේක උඩින් මෙන්න මේ විදිහට ක්‍රීම් එක අපි තවරා ගන්න ඕන. ඔන්න බලන්න ඊට පස්සේ දැන් මම ආපහු අර කුඩු ටිකත් මේ කුඩුට එකතු කරගන්නවා. ඉතුරු ඉච්ච ටික මේක මම oven එකේ හදන විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. ලිපෙන් හදාගන්න විදියක් පෙන්නන්න. මොකද හැම ගෙදරකම oven නැති කෙවලුත් තියෙනවා. ඒකට ලිපෙන් හදන්න නැත්නම් මේ oven එකෙන් බැරි වෙනකොට අපිට ලිපෙන් හදාගන්නත් පුළුවන්. මේ පොඩි තැටි අරගත්තේ මම oven එකට දාන්න. ඊට පස්සේ ඒකත් යන්තම් මෙන්න මේ විදිහට අපි අතෙන් තුනී කරලා වගේ යන්තම් තද කරගමු. බලාගන්න මම දැන් oven එක on කරගන්නවා. ලිපෙන් හදන විදිය තමයි මම දැන් පෙන්නන්නේ. ඉස්සෙල්ලාම පෙන්නුවේ oven එකෙන් හදන එක. මේ ලිපෙන් හදන විදිය ඔන්න මේ වගේ භාජනයට අපි එකතු කරගන්න ඕන. මම ඔන්න ලිපත් ඔන්න පත්තු කරගන්නවා. උඩරම වැඩි කරලා තින්නේ. මෙන්න මේ වගේ අපි බටර් ටිකක් එකතු කරගමු. බටර් එකතු කරගන්නකොට මතක තියාගන්න අපි මේ භාජනයට දාලා ඉත මෙන්න මේ විදිහට දෙපැත්තට කරගන්න ඕන. පොඩ්ඩක් රත් වෙන්න අරින්න ඕන බටර් ටික. එතකොට අපි මේ බටර් ටික රත් වෙනකම් අපි සීනි කුඩු කරගත්තා. ඇඳි එකමාරක් විතර එකතු කරගමු. මෙන්න මේ විදිහට අපි සීනි ඇඳි එකමාරක් තමයි මම එකතු කරගන්නේ. මේ වගේ පොඩි ඇඳෙන් සීනි කියන්නේ සීනි කුඩු කරපු ඒවා. ඔන්න බලන්න oven එක රත් වෙලා තියෙන්නේ. ඔන්න මම පොඩි සැටි දාගන්නවා oven එකට.
නෑ බටර් හොඳට රත් වෙලා තින්නේ. අපි දැන් මේ ඔක්කොම හොඳට කවලම් කරගන්න ඕන. ඔන්න මම ලිපේ ගින්දර ඉස්සලා උඩරින්ම වැඩි කරලා තිබුණා. දැන් මම අඩු කරගත්තා. මොකද ගින්දර වැඩි වෙනොත් මේක හදාගන්න පොඩ්ඩක් අමාරුයි. විතර මේ කවලම් කරගෙන ගමයි එක තැනක් වගේ මෙම කර වෙලා යන්න ගියාම මේ සම්පූර්ණ මෙටිය ගන්න දෙයක් නැති වෙලා යනවා. මොකද ඒතර කර ගඳ එනවා. ඒකෙන්ද කර වෙන්න දෙන්නේ නැතුව යන්තම් මෙන්න මේ විදියට බැද ගන්න. ඔන්න බලාගන්න. දැන් මේක මං හදාගෙන ඉවරයි. හදනක මේ විදියට බැදගෙන ඉවරයි. ඉස්සල්ලා වගේ නෙමෙයි ඉස්සල්ලා ගන්නකොට අතර මේ ගන්නකොට මේ පිටි ගතිය වගේ තිබුණා. දැන් එමෙ නැහැ මේ වේලිච්ච ගතිය වගේ තියෙනවා. මෙන්න මේ වගේ තියෙනකොට අපි දැන් ලිප ඕෆ් කරගමු. ගන්න. එතන මම මේ වගේ භාජන දෙකක් අරගත්තා. ඔයාලා බලනොත් ඇයි මේක දැන් මේ තැටියකට දාගත්තේ නැත්නම් තැටියට දාන්න බෑ. කපලා ගන්නකොට කේක් එක වගේ ඉන්නේ නැහැ. ඒකෙන්ද මේ වගේ අපිට අවශ්‍ය ප්‍රමාණයට භාජන අරගෙන අපිට ඒකට මේකෙන් අපි එකතු කරගන්න පුළුවන්. ඒ අවශ්‍ය ප්‍රමාණය. ඔන්න බලාගන්න. එතකොට මේ වගේ අපි අපිට කැමති විදිහට භාජනයක් අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණය මේ විදිහට එකතු කරගත්තා. ඒකල මම හදාගත්තු අර බටර් ක්‍රීම් එක තියෙනවා. ක්‍රිස්ටා වලින් හදාගත්ත එක. ඒකෙමුත් අපි මේ විදිහට එකතු කරගන්නවා. මේක ඇවිල්ලා අපිට කන්න තියෙන්නේ අපි ලංකාවේ ඇවිල්ලා තියෙනවානේ මුට්ටි කේක්. ඒ වගේ තමයි. අපිට පොඩි පොඩි වාදන අපිට කැමති ඒවාට අරගෙන මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ ඇන් දෙකකින් අරන් කන්න පුළුවන් මුට්ටි කේක් කනවා වගේ. අපි තව ටිකක් මේ විදිහට අපි එකතු කරගන්නවා. මේක ඇත්තටම තැටියකට දාලා තුනී කරලා කපලා ගත්තත් මේ කේක් කෑල්ල වගේ එනවා වගේ එන්නේ නැහැ. මේක තමයි මේ වගේ පොඩි භාජන අරගෙන මේ විදිහට අපි හදාගන්නේ. එතකොට මම තවත් මේ වගේ භාජනයක් අරගන්නවා. අයිස්ක්‍රීම් කප් එකක්. මේකටත් මේ විදිහට මම චුට්ටක් එකතු කරගෙන ඒකටත් අර විදිහට මම හදාගත්ත කිස්තයකින් එකතු කරගන්නවා ටිකක්. අපෝ ඒකට උඩින් ටිකක් අපි අර විදිහට මේකතු කරගමු. ඊට පස්සේ මම ඒක එකතු කරගන්නවා ගෙදරින් හදාගත්තු පැණි. මෙන්න බලාගන්න. ඔන්න බලාගන්න මං දැන් oven එකෙන් හදාගත්තු මේ කෑම එක තමයි තියෙන්නේ. මේ කෑල්ල ලිපෙන් හදාගත්තු එක. ඔයාලට මම පෙන්වනවා පෑදින වීඩියෝ එකෙන්. ඒතර මං ගෙදරින් හදාගත්තු පැණි තමයි ඔයාලට එතනද මේ පැණි ඇවිල්ලා මොකද කහ පාට කියලා සපරන් එකතු කරගත්තු පැණි. ඒකෙන් මං ටිකක් මේකට උඩින් එකතු කරගන්නවා. ඒතර කුනාෆා කියන වීඩියෝ එක ඔයාලා මගේ YouTube එකේ බලන්න තවත් තියෙනවා කුනාෆා හදපු වීඩියෝ එක. කුනාෆා කියන දේ අපිට නැත්තම් පාන් වලින් හදාගන්න පුළුවන් විදිය තමයි ඔයාලට මම දැන් අද වීඩියෝ එකේදී ගෙනාවේ. ඒතර මේ oven එකෙන් තමයි මේක ලිපෙන් හදාගත්තු එක. මෙන්න මේ විදිහට ඔයාලට කුනාෆා කන්න හිතුනොත් ලංකාවේ ඇත්තටම ඔරිජිනල් කුනාෆා නැත්තම් මේ විදිහට පාන් ගෙඩියක් ගෙනලා ඔයාලට කුනාෆා හදලා කාලා බලන්න පුළුවන්. කාලා බලලා ඇත්තටම රසයි නම් මට කමෙන්ට් එකක් දාන්න. ගිහිල්ලා එන්න පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.